සුබදස කැමෝට විතින් මේ වීඩියෝ කරන්නාව දෙදස් විසිහය අපසු වස්පිල විභාගට මුණ දෙ නංගිල මල්ල වෙන ඉතිං මේ පාර විභාග ස්කිප් කරන්න හිතන් ඉන්නවන ඕක ෆශ්ෂයකවත් සකංශයකවත් තර්ශයකවා වයිස්කිප් කරන අදහස තියෙනවා කොහොමද වැඩේ කරන්න කියලා අපි මේ වීඩියෝෙන් කතා කරමු. එතකොට එක්සෑම් එක ස්කිප් කරන්න හිතන් ඉන්නවනම් පුළුවන් දහස් වාරයක් හිතලා තව එක පාරක් හිතන්න. මොකද කිව්වොත් ඔයාගේ කාලය තමයි තව අවුරුද්දෙන් පස්සට යන්නේ. ඇත්තම කිව්වොත් ෆස්ට් අයිලමේට්ටම ෂයි ස්කිප් කරන්න මම යෝජනා කරන්නේ නැහැ. මොකද කියනවනම් ෆස්ට් අයිලමේට්ට විභාගයට පාඩම් කරේ නැහැ කියන්නේ කිසිසේත්ම ෂයිය ස්කිප් කරන තරම් සාධාරණ හේතුවක් නෙවෙයි. තර්ඩ් අයිලමේට්ට ගත්තොත් එයාට අය chance එකක් නැහැ. ඉතින් ෆස්ට් අයිලමේට්ට ඇත්ත පාඩම් කරේ නැහැ කියන්නේ කිසිසේත්ම ෂයිය ස්කිප් කරන තරම් සාධාරණ හේතුවක් නෙවෙයි. එතකොට මේ ෂයිය ස්කිප් කරන්න කොහොමද කියලා කතා කරොත් මේ වෙද්දී ඔයා A level වලට ඇප්ලිකේෂන් දාලා මේ වෙද්දී ඔයාට ඇඩ්මිෂන් එක තියෙනවා. හරි. එතකොට ඔයාට කරන්න දෙන ෂයි ස්කිප් කරන්න නම් එකම විෂයකවත් පෙනී නොසිට ඔයා ගාව ඔය තියෙන ඇඩ්මිෂන් එක පරිස්සමෙන් තියලා තියන්න. මොකද කිව්වොත් ඔය ඇඩ්මිෂන් එක තමයි ඔයා A level ෂයි එක ස්කිප් කරා කියන්න තියෙන එකම සාක්ෂිය. ඔයා මේ වෙද්දී ඒ කියන්නේ ඇඩ්මිෂන් එක අර පිල් කරන්න තියෙන පිරවලා එක මේ සයින් කරගත්තට ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. ඔයා එක විෂයකට හරි ගිහිල්ලා වාඩි වුණොත් එක සබ්ජෙක්ට් එකක් හරි ලිව්වොත් ඔයා ගාව ඔය ඇඩ්මිෂන් එක නැහනේ. ඒක කියන්නේ ශාලාව බාර නිලධාරීන්. හරි. ශාලාධිපතිවරයා ඔයාගේ ඇඩ්මිෂන් එක ගන්නවා. ඒතර ඔයා ගාව ෂයි ස්කිප් කරා කියන කිසිම සාක්ෂියක් නැහැ. ඔයාට ෂයි ස්කිප් කරා කියන්න තියෙන එකම සාක්ෂිය තමයි ඔයා ගාව ඔය තියෙන ඇඩ්මිෂන් එක. ඔයා එකම එක පේපර් එකක් හරි ලිව්වොත් හරි එක්සෑම් එකට ගිහලා වාඩි වෙලා එකම එක පේපර් එකක් හරි ලිව්වොත් ඔයා ගාව ඔය ඇඩ්මිෂන් එක නැහැ. ඔයා ඒතකොට ඒ ෂයි එක පාවිච්චි කරා වෙනවා. ඔය විදිහට කරාට පස්සේ ඔයා මේ පාර ෂයි එකේ එකම විෂයකටවත් පෙනී ඉඳපු ළමයෙක් නෙමෙයි. හරිද? ඒතකොට මේක ඔයාගේ සෙකන්ඩ් ෂයි එක නා. ඔයා දැන් 2020 මේ 2020 ස්කිප් කරන්නේ. ඒතකොට 2027 දී ඔයා ලියන ෂයි එක ඔයාගේ සෙකන්ඩ් ෂයි එක වෙනවා. ඔයා තර්ඩ් ෂයි ළමයෙක් නම් මේ පාර ෂයි එක ස්කිප් කරොත් 2027 දී ඔයාගේ තර්ඩ් ෂයි එක. ෆස්ට් ෂයි ළමෙන් නම් 2026 ඔය ස්කිප් කරන ෆස්ට් ෂයි එක ෆස්ට් ෂයි එකේ එකම විෂයකටවත් පෙනී සිටින්නේ නැහැ කියන ඔයාගේ ස්කිප් කරා වෙනවා. ඒතකොට 2027 දී ඔයා ලියන්නේ ඔයාගේ ෆස්ට් ෂයි එක. හරිද? ඒතකොට විභාග දෙපාර්තමේන්තුවම කියනවා ඔය ඇඩ්මිෂන් එක තමයි ඔයා විභාග ස්කිප් කරා කියන්න ඔයාලට තියෙන එකම සාක්ෂිය. හරි. ඒතකොට එයාලා කියනවා මෙම විභාගයට ආයුධම් කිරීමෙන් අනතුරුව එක ප්‍රශ්න පත්‍රයක කොටසකට හෝ පෙනී නොසිටි අපේක්ෂකයන් පමණක් විභාගයට පෙනී නොසිටි අපේක්ෂකයින්සේ සලකනු ලැබේ. එවැනි අපේක්ෂකයින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා බලපාන විභාග වාරය අවලංගු නොවන බැවින් ඒ සඳහා වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීම කිසිසේත්ම අවශ්‍ය නොවේ. කිසිදු විෂයකට පෙනී නොසිටි බව ඔප්පු කිරීමට ඇති එකම සාක්ෂිය වන්නේ තමන් වෙත නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍රය ආරක්ෂා සහිතව තබා ගැනීම පමණි. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සහතික සහ වෙනත් ඉල්ලීම් මෙම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ. හරි. දැක්කනේ පැහැදිලිව කියලා තියෙනවා. එතකොට ඔය ඇඩ්මිෂන් එක පරිස්සමට තියලා තියන්න කියන්නේ ඕක ඔයාට ඒ කියන්නේ ඊගව ෂයියකට මේ ඇප්ලිකේෂන් කෝල් කරද්දි කෝඩ් සබ්මිට් කරන්නේ නැහැ. ඕක ඔයාට ඒ කියන්නේ ඔය ෂයියක ස්කිප් කරා කියන්න තියෙන සාක්ෂියක් විතර තමයි තියලා තියන්නේ කියන්නේ. ඕක කෝඩ්වත් ඔයාට සබ්මිට් කරන්න දෙයක් නැහැ. හරිද? ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් ඉස්කෝලෙන් තමයි පළවෙනි ෂයි එකයි සෙකන්ඩ් ෂයි එකයි දෙක ඉස්කෝලෙන් දාන්න පුළුවන් නේ. දැන් මේක ඔයාගේ සෙකන්ඩ් ෂයි එක නම් ඔයා මේක ස්කිප් කරොත් ඊගව ෂයි එක හරි ඊගව අවුරුදු ෂයි එක ඔයාට ඉස්කෝලෙන් දාන්න පුළුවන්ද? ඊගව ෂයි එක ඉස්කෝලෙන් දාන්න බෑ. ඉස්කෝලෙන් දාන්න පුළුවන් අර එක්කලංක අවුරුදු දෙක ලියන ෂයි දෙකක් විතරයි. හරි. ඒ කියන්නේ ඔයා 2025 ෆස්ට් ෂයි ලිව්වා සෙකන්ඩ් ෂයි එක 26 ලියන ස්කිප් කරනවා. 2027 දී ඔයාගේ සෙකන්ඩ් එක ඉස්කෝලෙන් දාන්න බෑ. හරි රයිට්. එතකොට මේ මීට අමතරව ෂයි ස්කිප් ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් ඉක්මනට රිප්ලයි එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් කට්ටිය වැඩි කරගන්න ඔක්කොම good luck.